ඔයාලා හැමෝටම සුබ දවසක්. දේශීයෙන්ම මහල විකුණන්න පුළුවන් ඇඳුම් වර්ග 10ක් ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ගොඩක් දෙනා බලලා තිබ්බා. බලපු නැති කට්ටියටත් මම මේ වෙලාවේ මතක් කරනවා ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න කියලා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ වීඩියෝ එකෙත් කතා කරන්නේ ඔයාලට මහල විකුණන්න පුළුවන් අයිටම් 10ක් ගැන. හැබැයි මේ වීඩියෝ එක ටිකක් වෙනස්. මොකද මේ දේවල් මහන කට්ටිය ගොඩක් අඩුයි. ඊටාම සීමිත කට්ටියක් තමයි මේ දේවල් මහන්නේ. ඉතින් ඔයාට මේ දේවල් වලින් එකක් හරි මහන්න පුළුවන් නම් ඔයාට හොඳ ලාභයක් ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න කියලා මම ඔයාට යෝජනා කරනවා. මගේ වීඩියෝස් අවසාන වෙනතෙක් බලන කට්ටිය දන්නවා මම වීඩියෝ එකේ අවසානට තමයි හොඳම දේවල් කියන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 බයික් ජැකට් වර්ග. ලංකාවේ වැඩියෙන්ම පදින වාහනේ තමයි බයික් එකක් කියන්නේ. ඉතින් මේ රියදුරන් ගොඩක් වෙලාට බයික් ජැකට් එකක් දානවා. විවිධ වර්ගවල බයික් ජැකට් වර්ග තියෙනවා. රුපියල් 10,500 ඉඳලා ඉහළ ගණන් වලට මෙන්න මේ බයික් ජැකට් වර්ග අලෙවි වෙනවා. ගැහැණු පිරිමි ભેදයක් නැතුව මෙන්න මේ බයික් ජැකට් වර්ග දානවනේ. ඊටත් අමතරව අවුවට වැස්සට දෙකටම බයික් ජැකට් වර්ග දානවා. ඉතින් ඒකින්දම බයික් ජැකට් වර්ග වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඊටත් අමතරව බයික් ජැකට් මහන අයත් ගොඩක් අඩුයි. ඉතින් ඔයාටත් පුළුවන් නම් බයික් ජැකට් මහන්න ඒකෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ ජැකට් වර්ග වල මූලිකම දේ ක්වොලිටියත් එක්ක තමයි මිල වෙනස් වෙන්නේ. ඉතින් ඔයාට ක්වොලිටි ජැකට් එකක් මහන්න පුළුවන් නම් ඉතා ඉහළ මිලකට විකුණන්න පුළුවන්. ඒකම බයික් පදිද්දි දාන ග්ලව්ස් වර්ග ඒවත් ඔයාට මහන්න පුළුවන්. අංක 2 බෑග් වර්ග. ස්කූල් බෑග් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලේඩීස් බෑග් වෙන්න පුළුවන්. නැත්තම් ඔෆිස් බෑග් වෙන්න පුළුවන්. මේ ඕනම වර්ගයක බෑග් එකක් මහන්න පුළුවන් නම් ඔයාට ඒකිනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මම දාන ෆොටෝ ටික බලලා ඔයාට දල අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ බෑග් වර්ග වෙළඳපොලේ ඉහළ මිලකට විකිණෙනවා. මම දකින විදිහට ඒකට හේතු වෙලා තියෙන්නේ මේ බෑග් වර්ග මහන අය ගොඩක් අඩුයි. ඉතින් එයාලා ඒකෙන් අධික ලාභයක් හොයා ගන්නවා. කාලෙන් කාලට මේවා ඩිසයින් වෙනස් වෙනවා. ඉතින් ඒ දේවල් හිතලා බලලා ඔයා බෑග් මහන්න ගත්තොත් ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒවත් එක්කම ට්‍රැවලින් බෑග් මහන්නත් අමතක කරන්න එපා. මොකද ට්‍රැවලින් බෑග් වලටත් වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. අංක 3 මදුරු දෙල් වර්ග. ඕනම ගෙදරක මේ මදුරු දෙල් එහෙම නැත්නම් net එකක් තියෙනවමනේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ net වර්ග මහලා හොඳ ආදායමක් ලබා ගන්න. රවුම් විදියට, කොටු විදියට, එක එක සයිස් වලට මෙන්න මේ net වර්ග තියෙනවා. ඉතින් ඔයාට මේ අමුදව්වේ අඩු මිලට ලබා ගන්න පුළුවන් නම් කවදාවත්ම වටන්න බැරි බිස්නස් එකක් තමයි මේ net වර්ග විකිණීම කියන්නේ. ඊටත් අමතරව දැන් ගොඩක් වෙලාට නිවෙස්වල වෝල් net තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ පුංචි පුංචි දේවල් සැලකිල්ලට අරගෙන ඔයා මේ net වර්ග මහන්න පටන් ගත්තොත් ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න පුළුවන්. අංක 4 කර්ටන් රෙදි. කර්ටන් රෙදිත් මේ වෙද්දි ගොඩක් නිවාසවල භාවිතා කරනවා. මාසෙට ගෙවල් 3-4ක් ඔයාට සෙට් කරගන්න පුළුවන් නම් ඒකින් ඉහළ ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද බොහෝ වෙලාට නිවසක කර්ටන් රෙදි දාද්දී මුළු නිවසටම කර්ටන් රෙදි දානවනේ. ඉතින් ඒකෙන් එකපාර ඔයාට විශාල මුදලක් උපයා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු කාලවල වලට ගොඩක් නිවාස අලුත් එඩියා ගන්නවනේ. ඉතින් ඒ දවස්වලට ඔයාට ලොකු බිස්නස් එකක් වෙන්න බොහෝ ඉඩකඩක් තියෙනවා. මේකේ තියෙන එකම දේ ඔයා කරන වැඩේ හරි පිළිවෙලකට ලස්සනට ක්වොලිටියට ඒ වැඩේ කරගෙන යන්න. එහෙමනොත් ඔයාගේ කස්ටමර්ස්ලා වුණත් ඔයාව රෙකමන්ඩ් කරනවා. අංක 5 විසිතුරු නිර්මාණ. ඔයත් දැකලා ඇති රෙදි වලින් කරපු ලස්සන නිර්මාණ තියෙනවා. ඔයාට පුළුවන් නම් විසිතුරු නිර්මාණ හදන්න, ඒවා මහන්න, ඒකෙන් හොඳ ලාභයක් තියාගන්න පුළුවන්. ගෙදර බිත්තිවල එල්ලන ඒවා, කාමරවල එල්ලන ඒවා, නිවස ලස්සන කරන්න අවශ්‍ය නිර්මාණ. මෙන්න මේ වගේ දේවල් ඔයාට මහන්න පුළුවන් නම් ඒකිනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයාට පොඩි අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ ෆොටෝ ටිකත් බලන්න. ඉතින් මේව කරන්න ඕනි එකම දේ ඔයාගේ නිර්මාණශීලීත්වය. ඉතින් මේ නිර්මාණ වලට මිලක් මට ප්‍රකාශ කරන්න බෑ. මොකද නිර්මාණය හැටියට ඒකට වෙලා තියෙන මහන්සිය හැටියට ඒවා විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා. ඔයාට පුළුවන් නම් විවිධ මිල ගණන් වලට මේ නිර්මාණ මහල විකුණන්න ඔයාට ඒකිනුත් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. මේව කරන්න ඉස්සෙල්ලා චුට්ටක් ඒව ගැන හොයලා බලලා ඒවැ විස්තර අරගෙන ඒවැ ෆොටෝස් අරගෙන මේ දවස්වල වැඩිපුර යන නිර්මාණ මොනවාද කියලා බලලා ඒව මහන්න උනන්දු වෙන්න. අංක 6 පාපිසි වර්ග. හැම නිවසකම පාපිසි වර්ග තියෙනවා. නිවාස වලට විතරක් නෙමෙයි වාහන වලටත් ඔයාලට පාපිසි වර්ග මහන්න පුළුවන්.
අනික ඔයාට මහන එක ගැන ලොකු දැනුමක් නැත්නම් ඔයාට ලේසියෙන්ම මෙන්න මේ පාපිසි වර්ග මහන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේ පාපිසි වර්ග ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි හින්දා නිතර ඔයාට බිස්නස් එකක් වෙන්න ඉඩකඩක් තියෙනවා. හැබැයි පාපිස්සක් වුණත් ලස්සනට මහන්න පුළුවන් නම් ඒක ඔයාගේ බිස්නස් එකේ දියුණුවට ගොඩක් බලපානවා. අංක 7 කොට්ට සහ කොට්ට උර. මේව ගැන නම් වැඩියෙන් කියන්න දෙයක්වත් නැහැනේ. ලේසියෙන්ම මහන්නත් පුළුවන්. මේවා නිතර භාවිතා වෙනවත් වැඩිනේ. ඊටත් අමතරව කොට්ට සහ කොට්ට උර කියන්නේ ඕනම රෙදි කඩේකට දාලා විකුණ ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාට ලොකු වාසියක්. මේවට ලොකු දැනුමක් අවශ්‍යත් නැහැනේ. ඉතින් මම ඔයාට යෝජනා කරනවා ඔයා මහන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාට ලේසියෙන්ම මහන්න පටන් ගන්න පුළුවන් දෙයක් තමයි කොට්ට සහ කොට්ට උර කියන්නේ. අංක 8 රෙදි බෝනික්කන් වර්ග. බෝනික්කන් කිව්වට ගොඩක්ම මේ වෙද්දි ඉල්ලුම තියෙන ටෙඩි බියර්ස්ලට. ඊටත් අමතරව විවිධ මෙන්න මේ රෙදි වලින් මාන සෙල්ලම් බඩු තියෙනවා. මේ ෆොටෝ ටිකත් ඔයාට බලලා පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයා මේ බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒක ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. YouTube එකකින් හොයන්න, Google එකකින් හොයන්න, ඊටත් අමතරව මේ දේවල් කරන කට්ටියකින් ටිකක් විස්තර දැනගන්න. මේව විකුණන්න දාලා තියෙන තැන් වලින් ප්‍රයිස් රේන්ජ් කොහොමද යන්නේ කියලා බලාගන්න. මේ හැම දෙයක්ම සැලකිල්ලට අරගෙන තමයි මේව මහන්න ඕනේ. අද වෙද්දි මෙන්න මේ බෝනික්කම් වර්ග වලට ඉහළම ඉල්ලුමක් තියෙනවා. ගොඩක් වෙලාට තමන් ආදරය කරන කෙනාට ගිෆ්ට් එකක් විදියට මේ දේවල් දෙනවා. ඊටත් අමතරව පොඩි ළමයි ආස බෝනික්කම් වර්ග තියෙනවනේ. ඔයාට ඒවත් මහන්න පුළුවන්. අද වෙද්දි මේවා ඕන තැනකට කුරිය කිරීමේ හැකියාවක් තියෙනවනේ. ඒක නිසා ඔයාට මේවා මහන්න පුළුවන් නම් ලේසියෙන් විකුණ ගන්න පුළුවන්. අංක 9 සීට් කවර. හැම වාහනයකම සීට් එකක් තියෙනවනේ. ගොඩක් වෙලාට මේ එන වාහනේ තියෙන සීට් එකට උඩින් කවරයක් දානවා. ඉතින් මෙන්න මේ සීට් වලට කවර මහලා ඒකිනුත් ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒක බයික් එකක වෙන්න පුළුවන්, ත්‍රී වීල් එකක වෙන්න පුළුවන්, කාර් එකක වෙන්න පුළුවන්, ලොරි එකක වෙන්න පුළුවන්. මේ හැම සීට් එකක්ම ආරක්ෂා වෙන්න කවර එකක් දානවා. ඉතින් මේ සීට් කවර් රෙදි වලින්ම විතරක් නෙමෙයි මහන්නේ. වතුර යන්නේ නැති වෙන්න ටෙන්ට් රෙදි වලින් මහනවා. විශේෂම කාරණාව තමයි මේවා ගොඩක් කරන කට්ටිය අඩුයි. වාහනේට එන ඔරිජිනල් සීට් එක ආරක්ෂා කරන්න ඕන හින්දා මේ උඩින් දාන සීට් කවර් එක නිතර මාරු කරනවා. ඊටත් අමතරව ඔයාට පුළුවන් මේවත් එක්කම වාහන තෙවෙන්නේ නැති වෙන්න දාන රේන් කවර් එකක් මහන්න. ඒවත් බයික් වලට, ත්‍රී වීල් වලට, කාර් වලට මේ හැම දෙයකටම රේන් කවර් තියෙනවා. ඉතින් මේ වර්ග දෙකම ඔයාට එකපාර පටන් ගන්න පුළුවන්. මන් නැවතත් කියනවා ඔයාට මේ දේවල් කරන කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් ඔයා මේ දේවල් කරන්න පටන් ගත්තොත් ඔයාට මේවා ලේසියෙන් විකුණ ගන්න පුළුවන්. අංක 10 පැන්සල් කේස් සහ පර්ස් වර්ග. ඉස්කෝලේ ළමයින්ට අරන් යන්න පුළුවන් පැන්සල් කේස් තියෙනවා. ඊටත් අමතරව විවිධ පර්ස් වර්ග තියෙනවා. මේ දේවල් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ ෆොටෝ ටිකත් බලන්නකෝ. ඔයාට මේවා දැක්කාම මේවා මහන්න තියෙන ආසාව වැඩි වෙයි. ඔයාට මේ පෙන්සිල් කේස් එහෙමත් නැත්නම් පර්ස් වර්ග මහද්දී කැටගරි දෙකක් ටාගට් කරන්න ඕනේ. එකක් තමයි කුඩා ළමයි. ඒ කියන්නේ පාසල් යන වයසේ ළමයි. එයාලා මේ පෙන්සිල් කේස් එහෙම ගොඩක් භාවිතා කරනවා. අනිත් කැටගරි එක තමයි වැඩිහිටි පිරිමි පාර්ශවය. එයාලට මුදල් දාගන්න මේ පර්ස් වර්ග අවශ්‍ය වෙනවා. පර්ස් වර්ග නම් ලෙදර් වලින් මහනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඔයාට රෙදි වලින් පර්ස් වර්ග මහන්න පුළුවන්. ඔය දැකලත් ඇති සයිඩ් එකෙන් දාන පර්ස් වර්ග තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඔයාට ඕන නම් රෙදි වලින් මහන්නත් පුළුවන්. ඊටත් අමතරව පොඩි ළමයිට පර්ස් වර්ග මහන්නත් පුළුවන්. ඒවත් ඔයාට රෙදි වලින් මහ ගන්න පුළුවන්. මේවත් ලොකු මුදලක් වෙන්නේ නැති හින්දා ගොඩක් විකිනෙනවා වැඩි. ඔයා මුලින් මේ දේවල් පටන් ගත්තොත් ටික ටික ඔයාට මේකේ බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ කැපවීම, ඔයා මහන භාණ්ඩේ ක්වොලිටි එක, මේ දේවල් එක්ක ඔයාගේ බිස්නස් එකේ දියුණුව තීරණය වෙනවා. හරි, ඇඳුම් වලට අමතරව ඔයාටත් මහන්න පුළුවන් දේවල් 10ක් ගැන මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරා. මම විශ්වාස කරනවා ඔයාට මේකිනුත් ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මේ කාරණා 10ට අමතරව මම ඔයාලට බෝනස් අයිඩියා එකක් දෙන්නම්. ඒක තමයි පාටි බොක්ස් කවර් මැසීම. මේ විද්දි ගොඩක් ගෙවල් වලට පාටි බොක්ස් ගන්නවනේ. ඉතින් මේව එන්නේ කාඩ්බෝඩ් බොක්ස් එකක. ඉතින් ඒ බොක්ස් එක අයින් කරාට පස්සේ මෙන්න මේ පාටි බොක්ස් එක නිකන් තමයි තියෙන්නේ. එතකොට මේ පාටි බොක්ස් එකට කිසිම ආරක්ෂාවක් නැහැනේ. සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන්, කුණු දූවිලි වදින්න පුළුවන්, වතුර යන්න පුළුවන්. මේ දේවල් හින්දා මිනිස්සු මේවට කවර එකක් තියනවනම් හොඳයි කියලා හිතනවා. ලංකාවේ මේව කරන කට්ටිය අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුයි. ඉතින් මේ දේවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් පාටි බොක්ස් කවර එකක් මහන්න පුළුවන් නම් ඔයාට ඒකත් ලේසියෙන්ම සෙල් කරගන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට අවශ්‍යතාවය තිබ්බත් මෙන්න මේ පාටි බොක්ස් කවර් ගන්න නැහැ කොහෙවත්.
අපි අවස්ථාවන් කියන ඒවා නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඔයාටත් මෙන්න මේ පාටි බොක්ස් කවර් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මං හිතනවා ඔයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනී කියලා. මං දන්නවා මේ වීඩියෝ එක බලන්නේ ගොඩක් කාන්තාවන්. ඉතින් ඔයාලා හිතේ තියෙනවට වඩා ප්ලෑන් එකක් ඇතුව බිස්නස් එක පටන් ගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මොකද ඒ අදහස් මට ගොඩක් වටිනවා. බෑඩ් කමෙන්ට් එකක් වුණත් මට ඒක ගොඩක් වටිනවා. මොකද මගේ වැරදි අඩුපාඩු ඒකෙන් හදාගන්න පුළුවන්. මහන්න ආසාවෙන් ඉන්න ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් එක්ක මම ඉක්මනටම එන්නම්. තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන්න ආසාවෙන් ඉන්න ඔයාලගේ හිණ හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.